එකක් අවුරුදු 100ක් පරණ ව්‍යාපාරයක්. අනිත් එක අද අපි අතරට ආපු තාක්ෂණයක්. උදේට තේකුඩු අරගෙන කඩවල් ගන්න ගිහිල්ලා රෑට AI තාක්ෂණය එක්ක එකතු වුණු ව්‍යාපාර සේවා ආයතනයක් පවත්වාගෙන යනවා කියන්නේ කොහොමද තියෙවිද? ඒ අතරට ඉගෙන ගන්න වැඩ ටිකක් සෙට් වුණාම ඔන්න ඔය දේවල් නිසා පෞගිය අවුරුද්දේ මට වීඩියෝ එකක් කරගන්න බැරි වුණා. හැබැයි කීන බලාපොරොත්තු ඉලක්ක වලට යන අතරතුරේ මගේ අත්දැකීම් විශේෂ දැනුම බෙදා ගන්න මම සතියකට එකපාරක් හරි ඔයාලට වීඩියෝ එකක් අරගෙන යනවා. ගොඩක් අය මගෙන් අහනවා ඔච්චරටම බිසි වෙන තරම් ඔයා මොකද කරන්නේ කියලා. මම ව්‍යාපාර පරිපාලන වේදී පිළිබඳව ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්. ඒ විතරක් නෙමෙයි. ව්‍යවසායකයෙක් වෙන්න දඟලන ව්‍යාපාරිකයෙක්. අන්න එහෙම ව්‍යාපාරයක් කරගෙන යන පටන් ගත්තට පස්සේ තමයි මට තේරුණේ අපි පොත්වල ඉගෙන ගන්න ව්‍යාපාරයි මහ පොළොවේ තියෙන ව්‍යාපාරයි කියන්නේ වෙනස්ම දෙකක් කියලා. ඒ විතරක් නෙමෙයි. මේ හැමදේම බැලන්ස් කරගන්න එකත් ලේසි නෑ කියලා. මේ වැඩ ටික කරගෙන යද්දී එක වෙලාවක මට හිතුණා මේ වැඩ ටික කරගෙන යන්න පුළුවන් වේද දන්නේ වගේ එකක්. හැබැයි වැඩ කරගෙන යද්දී මට තේරුණා මේක නිකන් ගේම් එකක් නෙවෙයි. මේක මයින්ඩ් ගේම් එකක් කියලා. මේක අපේ මනසත් එක්ක ගහන ගේමක් කියලා. අන්න ඒ නිසා තමයි මම තීරණය කරේ ආයෙත් වීඩියෝස් හදන්න ඕනේ. මම ඉගෙන ගන්න දේවල් මගේ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. මම කොහොමද බිස්නස් එකේ ප්‍රශ්න විසඳන්නේ? ඉගෙන ගන්න දැනුම කොහොමද ප්‍රැක්ටිකලි බිස්නස් එකට ඇප්ලයි කරන්නේ? ඉගෙන ගන්න ගමන් කොහොමද මේ හැම දෙයක්ම බැලන්ස් කරගන්නේ? වගේ හැම දෙයක්ම මම ඉස්සරහදී ඔයාලත් එක්ක බෙදා ගන්නවා. මම හැමදාම කියනවා වගේ සීක්‍රට් කියන්නේ උගන්වන තැනක් නෙවෙයි. අපි හැමෝම එකතු වෙලා මේ ගේම ගහන තැනක්. ඔයාලා වගේම මම බිඳුවෙන් පටන් අරගෙන හීනවලට ඉලක්කවලට යන ගමන. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙලා ඉන්න. ජීවිතය කියන ගේම් එක ගහන ඔයාලගේම තැන. සීක්‍රට් එක. හැමෝටම දැනගන්න, හැමෝටම මොකක් හරි දෙයක් ඉගෙන ගන්න. ඔයාලගේ ජීවිතේ ඔයාලට මෙතෙක් මොන දෙන්න ඕන අභියෝගාත්මකම සිදුවීම මොකද්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒකෙදි ඔයාලා ඒක මග අරව ගන්න මොකද්ද කරේ කියන එකත් කමෙන්ට් එකකින් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙමු. ඊයෙන් එනක් ඔයාලා හැමෝටම ලැබුවා වූ 2026 අවුරුද්ද ජයෙන් ජය වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.